සදහම් සරසවි ප්‍රඥාවෙන් ජීවිතාවබෝධය කරා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ ගුරු තැනට පත් කළේ. ඒ කියන්නේ අපි හැම කෙනෙකුටම ගුරුවරයෙක් ඉන්නවා. ඉන්නටත් ඕන. ඒ ගුරුවරයා කියලා අපි හඳුන්වන්නේ ගරු කළ යුතු තැනැත්තානේ. ඒතොර ඒ ගරු කළ යුතු තැනැත්තා තුළ යහපත තියෙනවනේ. ඒ යහපත තමයි බුදුරජාණන් වහන්සේම දේශනා කරපු ධර්මය උන්වහන්සේම ගුරුවරයා වශයෙන් තබා ගත්තේ මේකේ තමා යහපත තියෙන්නේ. එහෙම නැත්නම් මේකේ තමා ක්‍රමය තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දේවල් හොඳ නෑ, මේ දේවල් හොඳයි. මේ දේවල් කරන්න, මේ දේවල් නොකරන්න. මෙන්න මේ කියන කාරණාව තමයි ප්‍රමුඛ වශයෙන් ධර්මයේ කියන එක අපි හඳුනගෙන තියෙන්නේ. හැබැයි මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා අපි තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න ඕන කාරණාව තමයි ධර්මය කියන කාරණාවේදී ධර්මය අපි හොයන්න ඕන මොකටද, ධර්මය අපි කියවන්න ඕන මොකටද, ධර්මය අපි අහන්න ඕන මොකටද කියන තැන ඒකට උත්තරේ තියෙනවා. ඒක තමයි ධර්මය කියන්නේ මම්ම තමයි. ඒ කියන්නේ මේ ධර්මය තුල කියලා දෙන්නේ මගේ ලෝභය නැති කරන එක. මගේ ද්වේෂය නැති කරන එක, මගේ මෝහය නැති කරන එක. ඒක අපි සමහරලාට බාහිර ලෝකයේදී මට පුළුවන් පෙනුමට සිල්වන්ත වෙන්න. අපේ උපාසකම්ම කෙනෙකුට, උපාසක තාත්තා කෙනෙකුට පුළුවන් බාහිරින් සිල්වන්තයෙක් වගේ පෙන්වන්න. හැබැයි ධර්මය හරියට කියවන කෙනාට, ධර්මය හරියට අධ්‍යයනය කරන කෙනා දැනගන්නවා බාහිර නෙමෙයි ඇතුළේ ඉන්න මාව තමයි මේකෙන් සුද්ධ කරන්නට ඕන. අන්න ඒක මේ ධර්මය තුල ගැබ් වෙලා තියෙනවා. මම ධර්මයේ කියවන්න මගේ තියෙන අඩුපාඩුකම් නේ, මම මේ වගේ තරහ යන පුද්ගලයෙක්, මම මේ වගේ වෛර කරන පුද්ගලයෙක්, මගේ ලෝභය මේ වගේ, මම මේ කරන දේවල් තුල තියෙන ලෝභය වගේ මගේ ඇතුළාන්තයේ උගන්වන දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඊට පස්සේ ඒකට තව එකතු කරන්න ඕන කාරණාවක් තමයි අපි කර්මය හා කර්මඵලය ගැන කතා කරනවා. කර්මය හා කර්මඵලය ගැන කතා කරනකොට ධර්මයේ තුල තියෙනවා අපි කරපු හොඳක් වෙනවා නම් ඒක පිටිපස්සෙන් ගමන් කරනවා. චක්වං වහතෝ පදං බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කරනවා හරියට ගුණා පසුපස ගමන් කරන කරත්තිරෝදි වගේ අපි කරපු නරක කර්මයන් පිටිපස්සෙන් කැරකෙමින් එනවා. ඒ වගේම තමයි ඡායාවන පායිනේ බුදුහාරෝ දේශනා කරනවා අපි කරන හොඳ දේවලුත් අපි පිටිපස්සේ හෙවණැල්ල වගේ එනවා. බලන්නකෝ ඒක බුදුහාරෝගේ ධර්මයේ ඒ ධර්ම කාරණා දෙකේදී අදාළ කරගත්තු උදාහරණ දෙක. පාපයක් නම් ගුණා පසුපස ගමන් කරන කරත්තරෝදේ වගේ. ඒක හරි බරයි, පීඩාකාරී, වෙහෙස කරයි. පාපය කියන්නේ එහෙම තමයි. අපිට විපාක දෙනකොට හරි අමාරුයි. හරි දුකයි, පීඩාකාරී, වෙහෙසයි, ඔය සියලු දේවල් තියෙනවා. හැබැයි අපි සතුටින් ඉන්න අවස්ථාවන් තියෙනවා. අපි කරපු යහපතක ප්‍රතිඵලයක් භුක්ති විඳිනකොට ඒක ලැබෙන්නේ සතුටු පිරුණු දෙයක් වශයෙන්. ඒකයි ඡායාවන පායිනේ. සෙවණැල්ල පෝෂණය කරන්න ඕනේ නැහනේ. සෙවණැල්ල මට රැක බලා ගන්න දෙයක් නැහනේ. ඒ කරන අපි කරන හොඳ දේවල් එන්නේ මේ විදිය. මම මේ කාරණාව ගත්තේ ධර්මය ගැන නැවත විස්තරයක් කරන්න. ධර්මය කියන්නේ කුමක්ද කියන එකේම තවත් පැත්තක් තමයි ධර්මය කියන්නේ සබාදහම. මේ සබාදහමේ සිදුවෙන සිදුවීම් ටික තමයි බුදුහාරෝ ධර්මයේ තුල පෙන්ලා දීලා තියෙන්නේ. මේ සබාදහමට අපි නරක දෙයක් පිට කරනවා නම්, එහෙම නැත්නම් සබාදහමට අපි නරක දෙයක් උගන්වනවා නම්, සබාදහමත් එක්ක අපි කටයුතු කරන්නේ වැරදි විදිහට නම් සබාදහම අපිට දඬුවම් දෙනවා. ඒ වගේම තමයි අපේ කටින් පිට වෙන වචනය මිහිරි නම්, මෛත්‍රී සහගත නම්, අනිත් කෙනෙකුගේ හිතක් සනසන දෙයක් නම්, විශ්වයේ සනසන වචනයක් නම්, සිටිවිල්ලක් නම්, මේ සබාදහම සූදානම් අපිව රකින්න. බුදුහාරයකට කියනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා.
මම ධර්මයට අනුව ජීවත් වෙනවා නම් ධර්මයත් එක්ක ජීවත් වෙනවා නම් ධර්මය මාව රකින්නවා කියලා කියනවනේ. කවුරුත් ඇවිල්ලා මාව බේරගන්නේ නැහැ. මේ ධර්මයට අනුව ජීවත් වෙනවා කියලා කියන්නේ සබාදහමට සුදුසු විදිහට, සබාදහම කැමැති විදිහට, සබාදහමට ප්‍රිය කරන විදිහට අපි ජීවත් වෙනවා කියන එක තමයි මේ ධර්මයෙන් අපි රකින්නවා කියලා කියන්නේ. ඒතකොට සබාදහම අපි ආරක්ෂා කරනවා. අපිට මේ ධර්මය හරහා අපිව ඉගෙන ගන්නවා වගේම මේ සබාදහමත් ඉගෙන ගන්නට පුළුවන්. මේ දේවල් වලින් එකතුවක් තමයි ධර්මය කියලා කියන්නේ. ධර්මය ගැන ගොඩක් විස්තර වුණ තරම් අපි දන්නවා. මම මේකට චුට්ටක් එහාට ගිය කරුණු කාරණා ටිකක් කිව්වේ. සබාදහමේ ස්වභාවය ධර්මයේ ස්වභාවයයි දෙකම සමාන බවින් පවතින දෙයක්. ඒ නිසා සරලව අපි ගැන ඉගෙන ගන්න තියෙන එකම තැන ධර්මය, සබාදහම ගැන ඉගෙන ගන්න තියෙන එකම තැනත් ධර්මයම තමයි. කලා හා සංස්කෘතික, දේශපාලනික, සමාජීය, අධ්‍යාපනික, ගවේෂණාත්මක අඳුරය ලහිරුවේ සංකයි.